වන්නේරුකුලම් ගම්මානයේ බලය මුළුමනින්ම තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදාව සමත් වෙති. මේ පිළිබඳ විශේෂ වාර්තාවක් ගෙන එන වන්නේ සටන් පෙරමුණේ සිටින අප නියෝජිත සුජිත් කුමාර විදාන පතිරණ. මම සිටින්නේ වන්නේරුකුලම් ගම්මානයේ කෝවිල අභියස. වන්නේරුකුලම් ගම්මානයේ බලයද LTT ත්‍රස්තවාදීන්ට මීට දින කිහිපයකට පෙර අහිමි වුණා. වන්නේරුකුලම් ගම්මානයේ බලය මෙවන විටත් විරෝධාර රණවිරුවන් සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙන පවතිනවා. 58 වන සේනාංකයේ 582 වන බල සේනාවේ 12 වන ගැමුණු හේවා බලෑනියේ රණවිරුවනුයි වන්නේරුකුලම් ගම්මානය LTT ත්‍රස්තයන්ගෙන් මුදා ගනු ලැබුවේ. ගම්මානයට ඉදිරියෙන් වූ ශක්තිමත් ආරක්ෂක බැමි දෙකක් සහ යුද අගල් කීපයක්ද පසු කරමින් දරුණු සටනකින් අනතුරුවයි වන්නේරුකුලම් ගම්මානය LTT ත්‍රස්තයන්ගෙන් මුදාගෙන විරෝධාර රණවිරුවන් මේ වන විටත් බලය තහවුරු කරගෙන සිටින්නේ. වන්නේරුකුලම් පාසල, වන්නේරුකුලම් කෝවිල, වන්නේරුකුලම් දේවස්ථානය හා කුඩා සිනමා ශාලාවක්ද මෙම ගම්මානයේ දැකිය හැකියි. වන්නේරුකුලම් අතහැර පලා යන විට මේ සියලු පොදු සිද්ධාස්ථාන විනාශ කොටයි LTT ත්‍රස්තවාදීන් පලා ගොස් තිබෙන්නේ. ගම්මානයට ඇතුල් වන විට මරවුගුල් හා පුද්ගල නාශක බෝම්බ ප්‍රදේශය පුරාම අටවා තිබූ බව ආරක්ෂක හමුදාවන් පවසනවා. වන්නේරුකුලම් ගම්මානයේ සෑම තැනම ශක්තිමත් බංකර් ඉදිකොට ඇති අයුරුද අපට දැකිය හැකි වුණා. LTT ඉදිරියට පැමිණෙන ආරක්ෂක හමුදාවන්ට පහර දී ඇත්තේ පූජනීය ස්ථානවල හා සාමාන්‍ය ජනතාවගේ නිවාසවල ස්ථානගත වෙමින්. ඒ නිසාම ආරක්ෂක හමුදාවන්ට මෙම ගම්මානය අත්පත් කර ගැනීමේදී දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් එම අභියෝග ජයගැනීමෙන් දරුණු සටනකින් අනතුරුව වන්නේරුකුලම් ගම්මානයේ බලය සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාවන් තහවුරු කරගත්තා. ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ පලා යන ත්‍රස්තවාදීන් මෙම ප්‍රදේශවල සියලු දෑ විනාශ කරමිනුයි පලා යන්නේ. ඒ තවත් LTT උපක්‍රමයක් ලෙස ආරක්ෂක හමුදාවන්ට චෝදනා කිරීමේ අරමුණින් මෙම ප්‍රදේශද අත්පත් කරගත් විරෝධාර රණවිරුවන් ත්‍රස්ත ඉලක්ක පසු කරමින් තවදුරටත් ඉදිරියට ගමන් කරනවා. චමිල් ආනන්ද, GG ගුණසේන සමගින් මම සුජිත් විතාන පතිරණ ආරක්ෂක හමුදාවන් මුදාගත් වන්නේරුකුලම් ගම්මානයේ සිට